සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න මං කාලෙකට පස්සේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. හරියටම කිව්වොත් මේ තමයි නොවැම්බර් 28 වෙනිදා. අපේ රට මහාම ලොකු කොණාටුවකට අහුවෙච්ච දවස. ඉතින් ඒ වෙද්දි මන් දන්නේ මේ විදියට ලොකු අනතුරක් අපේ රටට වෙයි කියලා. ඉතින් මං උදේම උණු නූඩ්ල්ස් එකකුත් හදාගෙන කෝපියකුත් බොන ගමන් මෙන්න මේ විදිහට එළිය කොහොමද හුලං ගහන්නේ වහින විදිහ බලාගෙන හිටියා. ඉතින් ඔන්න මේ වැස්ස දැක්කාම මට හිතුණා අද රොටි හදන්න ඕන කියලා. උණු ප්ලේන් ටිකකුත් එක්කලා උණු රොටි කන්න තියනවා නම් කියලා හිතුණා. හැබැයි මං කවදාවත් රොටි හදලා තිබුණේ නැහැ. ඉතින් මං පළවෙනි වතාවට අද මෙන්න මේ විදිහට රොටි හදන්න පටන් ගත්තා. මේක වීඩියෝ කරනකොට නම් මං හිතාගත්තා මම හරි ආසාවෙන් මේක රෙකෝඩ් කරලා දානවා කියලා. ඒ වුණාට ඇත්තටම මේක වීඩියෝ කරලා දැන් මාස් එකට කිට්ටු වෙන්නත් එනවා. මගේ හිතට එච්චර අනේ මන් දන්නේ එච්චර ආසාවක් තිබුණේ නැහැ ආයි ව්ලොග් කරනවද කියලාවත්. අපේ රටට වෙච්ච දේ ගැන මට ඇත්තටම ගොඩක් දුකෙන් මම හිටියේ. ඉතින් අද අපි කට්ටියම ගෙදර කිව්වට කාපේ මල්ලි ගෙදර නැහැ. ඉතින් එයා ඉන්නේ බෝඩිමක පානදොරේ. ඉතින් එයා නැති එකත් පොඩ්ඩක් අවුල් වගේ කොහොම වෙයිද දන්නේ නැහනේ. ඔන්න ඉතින් මං අද මිරිස් කඩා ගන්නව මර වැස්සෙම එළියට. ඉතින් ඒකත් අමුතු වැඩක්. වයින් වෙලාවට කුඩෙත් තියලාගෙන ඇවිල්ලා මේ විදිහට මිරිස් කරලොත් ඒවලෙම තෙමි කඩාගෙන ගිහිල්ලා ඉවර වෙලා රොටි හදනකොට ඒක මාරම දෙයක්. ඔය තින් මං කඩාගත්ත මිරිස් ටික ඉතින් කොහොම හරි මේ විදියට මිරිස් ටිකත් කපාගෙන කැරට් ටිකට කලවම් කරගෙන මේ විදියට මම රොටි ටික හදාගන්න තමයි හදන්නේ. ඇත්තටම මේක මම කලින් කරලා තිබුණේ නැහැ. කලින් දැකලාවත් තිබුණේ නැහැ. ඉතින් අම්මා චුට්ටක් නිදි මේ වෙලාවේ. ඉතින් යාට හැරවන්නත් බෑ. ඉතින් මං හිතුවා කොහොම හරි මං ඉතින් හදනවා කියලා. කොහොම හරි ওই ටික එකට කලවම් කරලා රොටියක් හදාගන්නනේ ඕනි. ඉතින් මම මේ විදිහට ඔක්කොම කලවම් කරගත්තා. මං හිතුවද චූටි රොටි හදනවා කියලා. ඉතින් මේක ගොඩක් රසට ඒ එන්න කියලා හිත තමයි දැන් මම මේක හදන්නේ. ඉතින් මොකද පළවෙනි පාරනේ. නැත්තම් කට්ටිය විහිළුත් කරනවා රොටියක්වත් හදාගන්න දන්නේ නැහැ කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මම මේ විදිහට චූටි ගොලි හදාගත්තා. තෙල් පොඩ්ඩක් එහෙම අතේ ගාගෙන මේ විදිහට හදාගත්තා. ඔන්න මේ අතරතුර මම මගේ යාළුවටත් කෝල් එකක් දැම්ම කොහොමද වහිනව නේද කියලා. එතකොට එයා කිව්වා එයාලට ගම් වතුරෙන් අවදානමක් තියෙනවා කියලා. ඉතින් එයා අද අපේ ගෙදර එනවා කියලා. ඉතින් මම එයාටත් එක්කම මේ රොටි හදාගන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් මේ විදිහට මං ගොලි ටික හදලා ඉවර කරගත්තා. දැන් තමයි අමාරුම වැඩේ. රොටිය වඩන්න තියෙන්නේ දැන් තමයි. ඔන්න ඉතින් කොහොම හරි ඒ වැඩේත් මං කරගත්තා. මේ අතරතුර මම හිමීට ජනේලෙන් අත දාලා චූටි කිහිල් කොළයකුත් කපා ගත්තා. එතකොට හොඳටම වැස්ස නිසා එළියට යන්න බැරි හින්දා. ඔන්න ඉතින් අරගෙන ආව මිරිස් කරල් ටික මම මෙන්න මේ විදිහට කපලා බ්ලෙන්ඩර් එකට දාගෙන සැරට ලුණු මිරිසකුත් හදාගත්තා. ඔන්න ඉතින් මෙන්න මේ ලුණු මිරිසත් එක්කලා රොටිත් හදාගෙන මම මෙන්න මේ විදිහට කෙසෙල් කොළයකුත් උඩින් තියාගෙන කට්ටියටම අඬ ගහලා තේත් උණු කරලා දුන්නා. ඔන්න ඉතින් මම මේ විදිහට වතුරේකුත් උණු කරගෙන බෝතලයට දාගත්තා. මොකද අද වහින දවස නිසා අපිට සැරින් සැරේට ඒ බොන්නත් හිතෙනවනේ. ඉතින් ඒ වෙලාවට ආයෙ උණු කර ඉන්න ඕනේ නැති නිසා ලේසි වෙන්න මේ විදිහට උණු වතුර එකක් බෝතලයට දාගත්තා. ඔන්න ඉතින් ඒත් එක්කම වගේ ටිකක් දවල් වෙන්න මගේ යාළුවත් ආවා. ඉතින් මං එයාට මේ කිරි තේකුත් හදලා දීලා උණු රොටි කන්න දුන්නා. මේ වැස්ස දරා ගන්නත් හරි අමාරුයි. ඉතින් දැන් ඔක්කොම වැඩ ඉවර වෙලා රෑ නිදා ගන්න යනකොට මට මාර විදියට සීතලක් ආවා. ඉතින් මම මේ විදියට බැරිම තැන මේස් දෙකක් දාගෙන නිදා ගන්නවා කියලා හිතුවා. මොකද ඒ තරමටම අද සීතලයි. ඔන්න ඉතින් මේ තියෙන්නේ පහුවෙනිදා උදේ අපි උදේට කන්න ළඟ කඩේකින් පරාට අරන් ආවා.
ඉතින් ඔන්න ටිකක් දවල් වෙනනම් අපේ පැත්තට පායලා තිබුණා. ඉතින් අපි වත්ත පල්ලෙහා තියෙන අපේ ඇඹරැල්ල ගහට ගියා. ඇත්තටම ඇඹරැල්ල ගෙඩි හැදලා තිබුණා. ඉතින් මං හිතුවා රෑට කන්න මේකෙන් හොඳ ඇඹරැල්ල අච්චාරුවක් දානවා කියලා. ඉතින් මං හිතුවා ඇඹරැල්ල අච්චාරුව හදලා ඉවරලා පරකොලේක උතලා තියනවා කියලා. මොකද එතකොට ටිකක් වෙලා තියලා කනකොට අමුතු රසක් එනවනේ. ඉතින් මේ විදිහට පරකොලේක උතලා මං එක ටිකක් වෙලා තියලා තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට එදා දවසත් ගෙවිලා ඉවරුණා. එදත් හරිම සීතල දවසක්. ඉතින් එදත් මම මේ විදිහටම තමයි නිදාගත්තේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ පහුදා උදේ. අපි උදේට එදා පාන් තමයි කෑවේ. ඔන්න ඉතින් අද යාළුවා යන නිසා අපේ නංගි එයාට කියලා ලොකු වැඩක් කරගන්න හදන්නේ. මෙහෙන්දි ඇඳ ගන්නවා එයාට කියලා. ඉතින් දෙන්නත් එක්ක කයි එක ගහ මටත් එක එක ඒවා කිය මට වඩා ලස්සනට යාළුවා අඳිනවා කිය ඔන්න ඉතින් මෙහෙන්දිත් ඇඳගත්තා. මගේ යාළුවා ගෙදර යන නිසා අද දවස ගෙවෙනවට ටිකක් ලෝභයි. ඉතින් එයාලා මෙහින්දි අදින ගමන් මං එයාට කන්න අද දවල් කෑම මම්ම තමයි හැදුවේ. ඉතින් මම මේ විදිහට බිත්තර තම්බලා කොළමැල්ලුමක් හදලා පරිප්පු මාළුවක් හදලා හාල් මැස්සු බෙදුමක් හැදුවා. ඔන්න ඉතින් ඒ විදිහට දවල් කෑම අරගෙන ටික වෙලාවක් අපි මේ විදිහට කාඩ් සෙල්ලම් කරන්න ගත්තා. මේ කාඩ් සෙල්ලම් කර කර ඉන්න අතරතුර යාළුවාගේ අම්මා එම්මත් ආවා. ඉතින් අපි යාළටත් එක්ක රෑ කෑම හදලා යාළටත් එක්ක රෑ කෑම දීලා තමයි යාළුවා පිටත් කළේ. ඉතින් යාළුවා ගියාට පස්සේ අපිත් මේ විදිහට රෑට කෑම ගත්තා. ඉතින් අද දවසත් මේ විදිහට ගෙවලා ඉවර වුණා. ඔන්න මේ තියෙන්නේ දෙසැම්බර් මාසේ 1 වෙනිදා. ඉතින් වෙනද වගේ පන්සල් ගිහිල්ලා දවස පටන් ගන්න මට ඇත්තටම හිතට සැහැල්ලුවක් නැහැ. ඉතින් මම මේ විදිහට වැඩ කරන තැනට ඇවිල්ලා එතන පහන තියලා එතන මල් තියලා සරසලා මේ විදිහට දවස පටන් ගත්තා. ඔන්න ඊට පස්සේ අපි වැඩ ඇරලා ඉවර වෙච්ච ගමන්ම ගියා අපේ රටේ අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවනේ. එයාලට අපිට පුළුවන් විදිහට උදව් කරන්න මොනවා හරි අරන් දෙන්න ඕනි කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ මායි නංගි මේ විදිහට රෑ ගිහිල්ලා මල් කඩාගෙන පන්සල් යන්න ඕන දේවල් ඈස්ති කරගෙන පන්සල් යන්න පිටත් වුණා. ඉතින් මේ විදිහට නංගි තමයි මට මල් කඩලා මේ දේවල් කරලා උදව් කරන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ පන්සලට ඇවිල්ලා මේ විදිහට ගිලන් පස්සායි මල් හොයලා ඈස්ති කරගෙන අපි මේ විදිහට ඒ තේවාවල් සිද්ධ කළා. ඉතින් අලුතින් පටන් ගන්න මේ මාසය සාර්ථක වෙන්න වගේම අපේ රටේ අසරණ වෙලා ඉන්න හැම මනුස්සයෙක්ටම කිසිම විදියකින් කිසිම අනතුරක් නොවෙන කුසගින්නක් නොදැනෙන මාසයක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරා. ඉතින් ඒ වගේම මගේ රට තිබුණ වගේම ලස්සන රටක් වෙන්න කියලත් මම්මගේ හදවතින්ම ප්‍රාර්ථනා කළා. ඉතින් මේ විදිහට සුවඳදුන් පූජාවෙන් පස්සේ පන්සල් අරගෙන ඉවර වෙලා අපි තුන්දෙනාත් එක්ක මේ විදිහට බෝධීන් වහන්සේ නාවන වැඩේත් සිද්ධ කරලා අවසන් කළා. ඉතින් අද මේ පළවෙනිදා පන්සල් ගියාට පස්සේ ආයෙත් අපි එන්නේ අලුත් අවුරුද්දේ පළවෙනිදාට. ඉතින් මේ හැම වැඩක්ම මේ විදිහට සාර්ථක වෙලා හැමෝගෙම සිතුම් පැතුම් ඉටු වෙන්න කියලත් මම්මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්ද අපි හැමෝටම කිසිදු කරදරයක් නැතුව සතුටින් සාමකාමීව පටන් ගන්න පුළුවන් වෙන්න කියලත් මම්මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගොඩාක් ස්තුතියි මාව අහන් හිටියටයි මාව බලන් හිටියටයි.